ආදානය කළත් භූමි දානය කළත් දෙකම එකයි. මොකෝ ආදානය කළා කියලා මැරිච් එක දිවි ලෝකේ නේද නෑනේ. සිකුරු හතේ පහසවත් රිදී තිරයට රැගෙන නිව් ඉම්පීරියල් ටෝකීස් සාඩම්බර නිෂ්පාදනයක්. ගුඩ් නයිට් කියන්න අවතු වුණා. හරි හරි නයිට් 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 නෙමෙයි ගුඩ් නයිට් කියන්න. හරි හරි ගුඩ් ගුඩ් යකෝ ගුඩ් නයිට් කියලා දෙකම කියන්න. උඹ ගුඩ් නයිට් කියලා මාව බයිට් කරන්න තු නිදාගනින් බා. ඕනේ අර ඉච්ඡාවත සංකාර. අවුරුදු 8 ඉඳන් 88ට මේ ස්ලෝගන් එක මගේ නෙමෙයි මේක දිනේෂ් ප්‍රේසාත්ගේ ස්ලෝගන් එක. අවුරුදු 8 ඉඳන් 88 දක්වා ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ හාස්‍යෝත්පාදක චිත්‍රපට නරඹන්න පුළුවන්. ගීත දෙකක් තියෙනවා. එක ගීතයක් ගායනා කරන්නේ මමයි සජිත ඇන්තනී අයියයි. ඒකත් විශේෂම දෙයක් මගේ ජීවිතේ. මේ අවස්ථාවේදී ගිරිරාජ් කෞශල්‍ය මහත්තයාගේ තිර රචනය කරපු ගිරිරාජ් මහත්තයාටත් අධ්‍යක්ෂණය කරපු සිවගුරුනාථ මහත්තයාටත් විශේෂ ස්තුතියක් කරනවා. ඉතින් මිනිස්සුන්ගේ මං හිතන්නේ මේ දවස්වල තියෙන ප්‍රශ්න අමතක වෙලා යන්න හිනහ වෙන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් කාරින අවස්ථාවයක් කියලා හිතනවා. ඉතින් අපිත් පළවෙනි වතාවට තමයි මේ චිත්‍රපටිය දැක්කේ ඩබින් වලින් පස්සේ. ඉතින් ගොඩක් සතුටුයි. මම හිතන්නේ ගිරිරාජ් කෞශල්‍යගේ චිත්‍රපටය ගැන ගොඩක් අත්දැකීමක් තියෙනවා අපේ රටේ ප්‍රේක්ෂකයින්ට. අපේ ජීවිතේට ලැබෙන සමහර අත්දැකීම් අපි හිතන්නේ නෑ. ඒවා දිහා අපිට බැලවෙන්නේ නෑ. මොකද අපිට අත්දැකීමක් වෙනකොට මම සිනමාවට පිවිසෙන්නේ මේ වගේ චරිත හරහා. ඉතින් මම හිතනවා කාසිවාසි කියන්නේ මගේ හොඳ නිර්මාණයක් කියලා. ඉතින් මිතුරු නිර්මාණය කළ ගිරිරාජ් කෞශල්‍යගේ තිර රචනා කෞශල්‍යයෙන් හැඩවුණු සිනා සපිරි සිනමා වියමන. දිව්‍ය ලෝකේ යන්න කලින් අපේ ළඟට ඇවිල්ලා යන්න. ස්වර්ගස්ත වෙන්න කලින් වෙන කොහෙ හරි යන්න කලින් ඇවිත් අපට හායි කියන්න. අදාර මීහරක් තුන් දෙනා මිනී දෙකක් මාරු කළා ඇවලා. නෑ මාර ජොලි වැඩක් නේක. ඒක කොහොමද මං ජොලි වැඩක් වෙන්නේ? කවුද ඔක ගහලා තියෙන්නේ? මගේ මිනිහෙකුට අත උස්සන්න පුළුවන් කම මොකද? මම ඔක පළවෙනි හැම ගහනවා. කලන පලාලන ගහනවා. නිය පුතු අස්සට ඉදි කරන ඇනලා යටි පතුල් පලලා ලුණු දානවා. ඔය එකක්වත් කරන්න වෙන්නේ නැහැ සර්. මොකද ඔක කරන්න බැරි? මොන පක්ෂයකද ගහලා තියෙන්නේ? ඔගේ පක්ෂ නම් මන් දන්නේ නැහැ සර්. මේ ගහලා තියෙන්නේ නයි. ජීවිතේ සයිකලේ ඩබල් දාලා යන්න. වනින් නැතුව එහෙනම් මට කියලා දෙන්න. පුංචි තිරයේත් රිදී තිරයේත් සිය නිර්මාණ අනසක පැතිර වූ පෙරලිකාර සිනමාකරු ජයප්‍රකාශ් සිවගුරුනාථන්ගේ අධ්‍යක්ෂණයෙන් කාසිවාසි. දිව්‍ය ලෝකේ යන්න කලින් අපේ ළඟට ඇවිල්ලා යන්න. ස්වර්ගස්ත වෙන්න කලින් වෙන කොහෙ හරි යන්න කලින් ඇවිත් අපට